ආයුබෝවන් ඔයාලා හැමෝටම. ඔන්න අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ SBS Tours YouTube channel එකත් එක්කයි. අද අපි ඔයාලව එක්කයි යන්න හදන්නේ ස්වභාව සෞන්දර්යයත් ගැමිනිස් කලංකයත් එකට එක්කම අපූර්ව නගරයකට. මේ තමයි සුන්දර රත්තොට නගරය. රත්තොට නගරය පිහිටා තියෙන්නේ මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ කිලෝමීටර් 11කට එහයින්. මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි රත්තොට කඳු වනාන්තර, දිය ඇලි, ගංගා සහ හරිත තේ වතු වලින් වට වුණු සුන්දර ප්‍රදේශයකි. උදෑසන හිරු කිරණ කඳු මුදුන් අතරින් වැටෙන විට මීදුමෙන් වැසුණු කඳු කරය මැවෙන්නේ සිතුවමක් වගේ. සීතල සුළඟ, කුරුල්ලන්ගේ හඬ, ගස් අතරින් ඇහෙන දිය පාරවල් මේ සියල්ලම රත්තොට ස්වභාවික සංගීතයක් වගේ. රත්තොට ප්‍රදේශයේ නකල්ස් කඳු පන්තියට ආසන්න වීම නිසා මෙම පරිසරයට විශේෂ වටිනාකමක් ලැබෙනවා. නකල්ස් කඳු වැටිය ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයෙන් ඉතා වැදගත් ප්‍රදේශයක්. විවිධ ශාක වර්ග, කුරුල්ලන්, සමනරුන් සහ වෙනත් සතුන් රැසකට මේ කඳුකර පරිසරය නිවාසයක්. රත්තොටාවට තියෙන දිය ඇලි ගැන කතා නොකරම බෑ. කඳු අතරින් පහළට ගලා එන පිරිසිදු ජලධාරා, කල් අතරින් වැටෙන දිය බිඳු, අවට සීතල පරිසරය මේ සංචාරය කරන කෙනෙකුට අමතක නොවන අත්දැකීමක් ලබා දෙනවා. විශේෂයෙන්ම බඹරකිරියැල්ල වැනි සුන්දර ස්ථාන රත්තොට ප්‍රදේශයේ ස්වභාවික වටිනාකම තවත් ඉහළ නංවනවා. ඒ වගේම හිරු බැස යන වේලාවට රත්තොට කඳුකරයට ලැබෙන වර්ණය තවත් අපූරුයි. තැඹිලි පාටින් ආසවර්ණවත් වෙද්දී කළු සිතුවමක් වගේ පේනවා. රාත්‍රී ආස උදා වෙද්දී නගරයේ ආලෝකයෙන් ඈත් වූ රත්තොට ආස තරුවලින් පිරෙන්නේ ස්වභාව දහමේ තවත් සුන්දර පැත්තක් අපට පෙන්වමින්. විශේෂයෙන්ම සෙන්ඩුවත්ත, රිවර්ස්ටන් වැනි සුන්දර ගමනාන්තයන්ට ආසන්න වීම නිසා මෙම ප්‍රදේශයේ ස්වභාවධර්ම විඳින්න කැමති අයට වටිනා ස්ථානයක්. ඒ වගේම මේ කඳු වනාන්තරවල විවිධ පක්ෂීන්, සමනල්ලු හා තවත් ජීවීන් දක්නට ලැබෙනවා. ඔයාලා මෙච්චර වෙලා බලන් හිටියේ රත්තොට නගරයේ සුන්දරත්වය ගැන. තවත් නගරවල සුන්දරත්වය ගැන දැනගන්න ඕන නම් SBS Tours YouTube channel එක subscribe කරලා තියාගන්න. උඩ තියෙන bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්න.
නැවත දවසක නැවත මුණ ගැහෙමු. සුබ දවසක්.